අපේ සිස්ටම් එක පාවිච්චි කරනවා නම් දැන් මේක තමයි අපේ පෝර්ටල් එක. පෝර්ටල් එක පාවිච්චි කරනවා නම් just go to lanka.tax and press login. එතකොට magic link එකක් එනවා email එකට. ඒක ක්ලික් කරාම මෙහෙම screen එක එනවා අපේ පෝර්ටල් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් profile එකක් maintain කරන්න. so address මාරුනාම මේකට ගිහින් update කරා අපිට විස්තර හම්බ වෙනවා. එතකොට දැන් බැංකුවෙන් ගිහින් ඇත්ත විස්තර ටික අහන්න ඕනේ. interest income එක රුපියල් වලින් කීයද? ඒකට අදාළ withholding tax එක මොකක්ද කැපුවේ? ඒ withholding tax certificate එක ගන්න ඕනේ. එතකොට bank balance confirmation වෙනම ගන්න ඕනේ. ඊට නෑනේ වෙලාව බැංකුවට දෙතුන් පාරක් ගිහින් කැරකි ඉඳ එකපාරම මෙලියුම් අරගෙන ඊමේල් කරා බැංකුවෙන් ඒකේ රිප්ලයි එක හම්බුණා වැඩේ ඉවරයි. එතකොට අපේ පැකේජස් ගෙවන්න තියෙනවා නම් මෙතනින් select package කියලා ගෙවන්න. and then බැංකුවෙන් හම්බ වෙච්ච ડોකියුමන්ට් එක ඒගොල්ලෝ ඊමේල් එකෙන් දාපු එක මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට ලැබෙනවා. then අපි ඒකත් එක්ක මොකද්ද කරේ? අපි බලලා නැද්ද? අපි බලලා process කරන්න පටන් ගත්තද? නැත්නම් අපි තව documents ඕගොල්ලෝගේ documents තව මොකද්ද දෙන්න තියෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ මේ. ස්ටේටස් එකේ ඔක්කොම ලස්සනට පේනවා. ડોකියුමන්ට් එකෙන් ડોකියුමන්ට් එකට මොකක්ද අවශ්‍ය මොකක්ද pending. right? and then අපිට WhatsApp community එකක් තියෙනවා. ඕගොල්ලෝගේ තව යාළුවෙක් ඉන්නවා නම් මේකෙන් දාන්න පුළුවන්, refer කරන්න පුළුවන්. and අපි කියමු දැන් හැම quarter එකේම අපිට අවශ්‍ය වෙනවනේ බලන්න අපේ quarterly payments ගෙවන්න. ඒ quarterly payments ගෙවන්න අවශ්‍ය වෙනවා PIN එක. PIN එක log වෙලා. එතකොට DIN එකක් ගන්න. document identification number. ඒක නැතුව ගෙවන්න. දැන් සම්පත් විශ්ව එකේ payment period code එක දැම්මොත් DIN එක සමහර විට ගොඩක් වෙලාවට ඔටෝ එනවා. NTB එකේ මම හිතන්නේ එනවා කියලා. සමහර බැංකුවල එන්නේ නැහැ. so ඒ PIN number, payment period code කොයි මාසෙද? එතකොට මතක තියාගන්න self assessment tax එක්කම details ටික අපි හරි ලේසින් මේල් එකකින් දානවා. ඔයගලුන්ට ඒක මිස් වෙලා හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ආයෙත් මෙතනට ඇවිල්ලා රික්වෙස්ට් කරන්න පුළුවන්. ගෙවුවට පස්සේ ඔයගලුන් ට්‍රැක් කරනවාද එකෙන් එක මේක ගෙවුවා තව ෆයිල් ඕනේද? ආයෙ print out අරගෙන ෆයිල් කරලා ඒව මුකුත් ඕනේ මේකට අප්ලෝඩ් කරන්න payment proof එක ලස්සනට තියෙනවා. and අපි regular audits කරනවා. IRD එකේ මේක අප්ඩේට් වෙලාද නැත්ද? yeah so ඒ වගේ දේවල් වලට හැමෝටම වඩාත් හොඳයි මේක අප්ලෝඩ් කරන එක. and then අපි කියමු email address එක වැරදි and PIN එක හරියට වැඩ කරන්නේ මේ IRD service requests menu එකෙන් ඒක ක්ලික් කරා ඒ අවශ්‍ය ලියුම් ඔක්කොම automatically එනවා mail එක. yeah so that is basically how our portal works. දැන් අපිට එක්ක වැඩ කරනවට මොකද්ද විශේෂ? platform එක දැන් කතා කරන්නේ මේ ඔක්කොම විස්තර ටික අපි Salesforce පාවිච්චි කරලා තමයි store කරන්නේ. අපි full secure system because Salesforce එකේ security budget එකේ අපේ මුළු ආණ්ඩුවටවත් එච්චර security එච්චර budget එකක් නැතුව ඇති data set. then online portal එක personal information update කරන්න පුළුවන්. අපි කොයි වෙලාවෙත් බලන්නේ කොහොමද tax අඩු කරන්නේ. ඒකට research team එක ඉන්නවා. reminders එවනවා අපි ඕන tax deadline එකකට කලින් tax changes එනවා නම් දැන් කලින් explain කරා වගේ අපි videos හදනවා මේ විදිහට තමයි ඔයගොල්ලෝ දැන් impact වෙන්නේ යන්නේ. asset growth තමන් කොහොමද පොසත් වෙන්නේ. ඒවට webinars තියෙනවා අපි ඒව track කරන්න පුළුවන් අපේ platform. then payments හරි ලේසි. DIN tax type payment period code කොහොමද දානවා. then very transparent work progress අපි පෙන්නනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මම මගේ මොබයිල් නම්බර් එක ෂෙයා කරනවා. අපේ ටීම් එකේ hotline එකක් දෙනවා. but දවස් දෙකෙන් hotline එකෙන් හරි mail එකෙන් ඔයගොල්ලන්ට reply එකක් නැත්නම් කිසිම හේතුවකට එපාරක් හිතන්න එපා. ෆෝන් එක අරගෙන මගේ නම්බරයට ගන්න. මම එදාම විසඳලා දෙන්න. working days මටත් විවඩක් ඕනේ. and then easy so estimate කරන්න මේ වගේ calculators තියෙනවා. අපිට WhatsApp agent කෙනෙකුත් ඉන්නවා. එයාට message දාලා අර මේ expense එක හරිද මෙහෙම කරන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. and අපි හැම එන customerව බාරගන්නේ. companies කරන්නේ නැහැ. අපි කරන්නේ individual income tax විතරයි. ඕගොල්ලෝ වගේ කට්ටිය බලනවා විතරයි. and මම part time හොරෙන් මේක office එකේ side gig එකක් හැටියට නෙමෙයි මේ full time. අපිට කණ්ඩායමක් ඉන්නවා. ඒ හැමෝම ඉන්නේ ඕගොල්ලන්ට හොඳම සර්විස් එක දෙන්න බලාපොරොත්තු වෙයි. and කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. වැරදි information ගෙනල්ලා දාන එක ඔක්කොම ලස්සනට නා. and
මං කිව්වා වගේ IRD ඊයේ හම්බුණා. So කාටද අපිව පාවිච්චි කරන්න නරක? ටැක්ස් කන්සල්ටන්ට් ගිහින් හම්බ වෙන්න කැමති කට්ටියට අපි හරියන්නේ නැහැ. ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන්න බැරි කට්ටියට අපි හරියන්නේ නැහැ. කම්පියුටර් පාවිච්චි කරන්න බැරි කට්ටියට කරුණා කරලා අපේ පැත්ත පදාර්ථව බලන්න. ඊමේල් චෙක් කරන්න තේරෙන්නේ නැත්තම් හරියට ඊමේල් එකක් ආවම ඒක කියවන්න බැරි නම් කෝල්ස් දෙන්නම නෑ ඕගොල්ලෝ කෝල් දෙන්න ඕනේ අපිට කියන්න. ඒ කට්ටිය අපිට හරියන්නේ නැහැ. ඒ කට්ටියට හරියන කන්සල්ටන්ට්ලා ඇති. but අපි නෙමෙයි. manually tax return අතින් ලියලා ෆයිල් කරන්න කැමති කට්ටියට අපි හරියන්නේ. හොර කරන මිනිස්සු එපා please. assets හංගන්න කැමති නම් income එක declare නොකර ඒ කට්ටිය එපා. හොර සල්ලි කලින් හම්බ වෙච්ච හොර සල්ලි මෙහෙම තියෙනවා. ඒවා අපේ ප්‍රශ්න කරන්න එපා. වෙන කට්ටිය ඉන්නවා ඒක මැනේජ් කරන්න. and WhatsApp පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ආයෙත් මේක හරියන්නේ නැහැ.